මේ කටයුත්ත කරන්න හරි පහසුයි අපි. ඔය හිතන තරම්ම අමාරු කටයුතු හැම නෙමෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට උන්වහන්සේ දේශනා කළ පරිදි මේ හිත සකස් කර ගන්නවා නම් අපිට අපේ භාවනාමය සිතුවිලි වඩා ගන්න වෙනවා. අපිට අපේ කුසල සිතක් එක්තෙන් කරගෙන ගන්න අරමුණක් පිළිබඳව දීර්ඝ වේලාවක් බලන්න වෙනවා. සමතේ වඩන්න වෙනවා. විදර්ශනාව වඩන්න වෙනවා. 2026 අවුරුද්දේ මෙහිරු නාලිකාවට පිං සිද්ධ වෙන්න මුළු මේ ලෝකෙම මේවා කරන්න පටන් ගන්න ඕනේ. උදේ අද ජනවාරි 1 වෙනිදා අද හැන්දෑවේ ඉඳන් පටන් ගමු. මිනිස්සුන්ට මේ ලෝකේ නැතිම දෙයක් තමයි ඔය සෝදායි නින්දයි සෝදායි පිබිදීමයි නැන්නේ. සෝදායි නින්දත් නැහැ සෝදායි පිබිදීමකුත් නැහැ. නේ දැන් සෝදායි පිබිදීමක් තිබ්බනම් අපේ අම්මලා තාත්තලා සෙනසුරාදාටයි ඉරිදටයි පරක් වෙලා නැගිටින්නේ නැහැ. සෙනසුරාදාටයි ඉරිදටයි චුට්ටක් පරක් වෙන්නේ නැහැ. හරි කැමැත්තෙන් නිදා ගන්නවා. සමහර විට සෙනසුරාදාටයි ඉරිදටයි දවල්ට උයන්නේ නැහැ. එළියට ගිහිල්ලා කනවා. සෙනසුරාදාටයි ඉරිදටයි හැන්දෑවට උයන්නේ එළියට ගිහිල්ලා කෑම ටිකක් කනවා. නේ උදේට උයන්නේ මොකක් හරි හොයන ලොරියකින් මොන හරි ගන්නවනේ. සතියන්තට අපිට මිනිස්සෙක් කියලා ඉපදුනහම අපි හරි කැමති ඔය සෝදායි නින්දකට. හැමදාම නිදා ගන්න යනකොට නේ අර පහවදා උදේ ගැන හිත නෙමෙයි නිදා ගන්න. බහුතරයක් අපේ අම්මලා ලිපට පිබින්න බලාගෙන රැත් නිදා ගන්න. උදේ උයනවා කියනක ඔළුවේ තියාගෙනම නිදා ගන්න. ඉතින් මරණ කම්ම හොම්මනේ. පිළිදුනේ උදයක් ගැන හිතාගෙන කොහොමද රැක් නිදාගන්නේ? ඊට පස්සේ උදේට අපි නැගිටිනකොට අපිට තේන්න ඕන අර මම නිින්දෙන් පිබිදුණා. ඕම පින්වන්ත සිතුවිලි පහළ වෙන්න ඕනේ. අපේ ගෙවල් දොරවල් වල උදේට එහෙම පින්වන්ත සිතුවිලි පහළ වෙනවද? නේ ළමයිට කෑ ගහන්න ඕන, ළමයිට ලෑස්ති කරන්න ඕන, කෑම බදින්න ඕන, වැඩට යන්න ඕන. ඊට පස්සේ අපිට වැඩට යන්න කෑම ටික හදා ගන්න ඕන. උදේට ගෙවල් වල මොන තරම් යුද්ධයක් තියනවද? උදේට ගෙවල් වල මොන තරම් ගස්කණ තියනවද? පින්නතුනේ 2026 පටන් ගමු. අර හොඳට නිදා ගන්න හොඳට නැගිටින්නවත්. අපි හරි කැමති කවුරුත් අපිට රුචි වෙනවා නම් අපි හරි කැමති කවුරුත් අපිව පිළිගන්නවා නම් 2026 අවුරුද්දේදී සංසාර ගමනේ මේ දේවල් අත්විඳින්න ඒක 2026 හදාගමු. ඔක මහ දෙයක් නෙමෙයි. අපි මෛත්‍රී භාවනාවක් කරන්න පටන් ගමු. මේ ගෙදරදොර අම්මලා තාත්තලා පින්නතුන් සියලු දෙනා මම මේ කියන්නේ හැන්දාවටයි උදේටයි ඉන්නේ කොහේ හරි වකුඩු වෙලා ඉඳගෙන සියලු සත්වෝ සුවපත් වේවා දුක් වේවා කියලා දෙතුන් පාරක් කියලා නැගිටින්න කියලා එහෙම නෙමෙයි. පින්නතුනේ මේ ආධ්‍යාත්මික ශික්ෂණයක් සංවර්ධනයක් ඇති කරගන්න පුළුවන් ජීවන පරිසරයක් වටපිටාව දවසට විනාඩි 10ක් අපේ ගෙදර හදාගන්න. මහ වෙලාවක් නෙමෙයි. අපිට ගැළපෙන පරිසරයක් දවසට විනාඩි 10ක් හදාගමු. ජීවිතේ පුරුදු වෙන්න. මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. ජන්මාන්තර වෛරක්කාරයෝ ඇති. ජන්මාන්තර හතුරු ඇති. සියලු දෙනාට මෛත්‍රී කරන්න පටන් ගමු. ඔය කියනවනේ අර කාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා කෙනෙක් අපි හැම කෙනෙකුටම ඉන්නවා කියනවනේ මොකාට කරුවත් ඒ උන්ට කරන්නේ නැහැ කියලා. ඔය මං කියන්නේ ඒකටත් කරන්න පුළුවන් නා. ඇයි? පිළිතුරු මේ වෛරක්කාරකම නැති කර ගන්න නම් අප්‍රමාදීව කරන්න ඕනේ මේවා. ඔය
පලිගන්න එක එදිරිවාදිකම් පිරිමහන එක නවත්ත ගන්න නම් අර වෛරක්කාරයා ගාව තියෙන වෛරයමයි නැති කරන්න ඕනේ. තරහ නැති මිනිස්සෙක් එක්ක මොකද්ද නැති කරන්න තියෙන වෛරය? අමනාපකමක් තියෙන මිනිස්සෙක් එක්කනේ තරහක් තියෙන්නේ. අමනාපකමක් නැති මිනිස්සයා ළඟ නැති කරන්න තරහක් නැහැ. දැන් බලන්නකොනේ ඔය පාතාල ලෝකයේ මරා ගන්න එක ඉවරයක් නැහැ. එතකොට ඔය විවිධ ජාවාරම් කරන උදවිය ඒ මරා ගන්න එකේ මේ මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අපි 2026 ඒත්තන්ට අවවාද කරන්න ඕනේ. එදිරිවාදිකම් පිරිමහන එක නවත්තන්න. වෛරක්කාරකම් පිරිමහන එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ 2026 අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඔය තරහව වෛරය නැතුව මැරලා යන්න. තරහව වෛරය නැතුව මැරලා යන්න 2026 ප්‍රගුණ කරන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔය කොච්චර දේශනා කරත් මිනිස්සුන්ගේ හිතවල නිරන්තරයෙන් වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියන එක නැති වෙන්නේ නැහැ නේ පින්නතුනේ. මේව බුරා නැගෙන අලු යට ගිනි පුහුරු වගේ තියෙන අවශ්‍ය වෙලාවට උඩට එනවා. ඒ හින්දා කවුරු හරි අපේ වෛරක්කාරයෙක් ඉන්නවා නම් ඔක නේ අදවත් නවත්තලා දාන්න. ඒ මරණ එක ඉවරයක් වෙන්නේ නැහැ. මරා ගන්න එක ඉවරයක් වෙන්නේ නැහැ. ඇයි? අර පැහැදිලි නේ පින්නතුනේ වෛරක්කාරකම නවත්තලා නැති හින්දා. කවුරු හරි ඔය වෛරක්කාරකම නැවැත්තුවා නම් මොකද වෙන්නේ? ඒකෙන් නවතිනවා. ජීවිත බේරෙනවා. කවුරු හරි කෙනෙක්ගේ හිතක ඇති වෙච්ච අමනාපයක්, කවුරු හරි කෙනෙක්ගේ සිතක ඇති වෙච්ච ඔය ද්වේෂ සංගත සිතුවිල්ලක් ඔක අදම නවත්තලා දාන්න. නේ සමහර විට ඒක ඉඩ කඩන් ගැටලුවක් මත සහෝදරයොත් එක්ක ඇති වෙන වෛරයක් වෙන්න පුළුවන්. ඒක සමහර විට ගම්වාසීන් එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. නේ අම්මගේ තාත්තගේ අඩු සැලකිලි කියලා අම්මා තාත්තා එක්ක ඇති වෙච්ච වෛරයක් වෙන්න පුළුවන්. 2026 අවුරුද්දේවත් තව නවත්තලා දාන්න. මරණකොට මරණ මංචකේ අර එළවයි මෙලවයි දෝලනේ වෙනකොට නේ මේ පැත්තයි මේ පැත්තයි පේනකොට අපිට ඇති වෙන්න ඕන හැඟීම තමයි මගේ හිතේ කවදාවත් වෛරක්කාරකම මම කිසි කෙනෙකුට තෝවත් කියලා නැහැ කියලා හිතාගෙන මැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා මෙහෙම දේශනා කරන්නත් හේතුවක් නම් තියෙනවා. අපි විඳවන්න දෙපයි මේවා. මේවා අපි මේවට මුහුණ දෙන්න එපා. අපි කරගන්න පව් කවුද බාරගන්නේ? මේවා අපිම බාරගන්න එපා. අර කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් ගිනිවේ දැඩිසේ. එහෙනම් මතක තියාගන්න ඔය අතපය හතර වළංගු තියෙන කාලේ වගේ වුණා කෙරුවා වගේ නෙමෙයි. මේ කට හොඳට ශක්තිමත්ව තියෙන කාලේ මේව කරා වගේ නෙමෙයි. අපිනුතුනේ අර මරණ මොහොතේ මතක් වෙනකොට ටිකක් අමාරුයි. එතකොට මතක් වෙන්නේ නැහැ කවදාවත් අපේ හපංකම්. පින්නතුනේ එහා පැත්තේ තිරිසන් ලෝකයක් පේනකොට එහා පැත්තේ പ്രേත ලෝකයක් පේනකොට උපදින්න තියෙන ආත්මය හරි අන්ධකාරයක් පේනකොට අවීචි මහ නරකාදිය පේනකොට අපි කොහොමද සනසීමෙන් මැරෙන්නේ? එතකොට අපේ ගිනුම් වල සල්ලි මතක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාර මතක් වෙන්නේ නැහැ. එතකොට ඔට්ටු තට්ටු වෙලා හරි හම්බ කරගත්ත දේවල් මතක් වෙන්නේ නැහැ. පින්නතුනේ හොද්දට මතක තියාගන්න අපිට ඉතුරු වෙන්නේ අපි කරගත්ත පින් ටිකයි පව් ටිකයි විතරයි.
අපේ සුගතිය පිණිස හේතු වෙන්නේ නොකරපු අකුසල් ටික විතරයි. අපේ ආධ්‍යාත්මික ශික්ෂණයේ දියුණුව සමෘද්ධිය පිණිස හේතු වෙන්නේ අපි කරගත්ත පින් කුසල් ටික විතරයි. ඒ නිසා 2026 අවුරුද්ද අපි වෛරය නැති කරන අවුරුද්දක් බවට පත් කරගන්න ඕනේ.